The News Line ජීවිතයට මග කියන ඇසිදිසි මෙහෙවර. අයිබෝවන් People's TV සමගයි ඔබ නැවත එකතු වෙන්නේ. මේ වන විට විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ස්විට්සර්ලන්තයේ ඩාවෝසී පැවැත්වෙන මෙම ලෝක ආර්ථික සංසදයට සමගාමීව වැඩිම අවධානයක් දීපු කාරණාව බවට පත්වෙලා තිබුණේ මෙතෙක්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ස්ථාපිත කිරීමට නියමිතව තිබුණු බෝඩ් ඔෆ් පීස් හෙවත් ලෝක සාම මණ්ඩලය සම්බන්ධයෙන්ුයි මේ වන විට එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා, අනුමත කරලා තියෙනවා. මේ මණ්ඩලයේ අදාළ ප්‍රඥප්තියට සියලුම රාජ්‍ය නායකයින් විසින් අත්සන් තබනු ලැබුවා. මූලිකව මේ අවස්ථාවේ එකතු වෙලා ඉන්න රාජ්‍ය නායකයින් විසින් ඒ අනුව දැනුම් දීලා තියෙනවා මේක දැන් නිල ජාත්‍යන්තර සංවිධානයක් කියලා. ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් ඇතුළු තවත් ප්‍රවෘත්ති මූලාශ්‍ර රාශියක් විසින්ම වාර්තා කරලා තිබුණා. ඔවුන්ගේ පළමු රැස්වීමත් සංවිධානය කරලා තිබුණා. ඔවුන් රැස් වුණා, එකට වාඩි වුණා කියලා. මේ අවස්ථාවේ විශේෂ කතාවක් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියලා තිබුණා මෙම මණ්ඩලය මෙතෙක් නිර්මාණය කරන ලද වඩාත්ම ප්‍රතිවිපාක සහිත ආයතන වලින් එකක් කියලා. තමන්ට එහි සභාපතිවරයා හැටියට මේ අවස්ථාවේ සේවය කරන්න ලැබීම ඔහු ගෞරවයක් හැටියට සලකනවා කියලත් නිවේදනය කරලා තිබුණා. විශේෂයෙන්ම ඔහු කියලා තිබුණේ මෙහෙමයි, මැද පෙරදිග සඳහා වගේම සමස්ත ලෝකයටත් වඩා ආරක්ෂිත අනාගතයක් කරා යාමේ පළමු පියවර අපි හැමෝගෙම ඇස් ඉදිරි පිට දැන් දිගහැරමින් තිබෙනවා කියලා තමයි ඔහු කියලා තිබුණේ. ඒ අනුව දශක ගණනාවක් තිස්සේ තිබුණු විවිධ දුක් දුම්නස් ඒ වගේම පරම්පරා ගණනාවක වෛරය සහ ලේවැගිරීම් නැවැත්වීමට සහ එම කලාපය සඳහා සුන්දර සදාකාලික සහ තේජාන්විත සාමයක් ඇති කර ගැනීමට මේකත් එක්ක අවස්ථාව උදා වෙනවා කියලා තමයි ඔහු විසින් කියලා තිබුණේ. ඒ වගේම තමයි වාර්තා වෙනවා සමහර රටවල් වලට ඔවුනොවුන්ගේ රටවල් වල පාර්ලිමේන්තු අවසරයකින් තොරව මීට සහභාගී වීමේ යම් ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා කියලාත්. ඒ වගේම අපි දන්නවා සමහර අය තරමක් දුරට තවමත් දෙගිඩියාවෙන් ඉන්නවා මේකට එකතු වෙනවද නැද්ද කියලා. කෙසේ නමුත් මේ වන විට මුස්ලිම් රටවල් 8ක් විතර මේකට සම්පූර්ණයෙන්ම සහයෝගය දීම සඳහා එකතු වීම සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා. සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව, ජෝර්දානිය, ඉන්දුනීසියාව, පාකිස්තානය, කටාර් සහ අරාබි එමිරාජ්‍යය. ඉතින් මේ තත්ත්වය ඉදිරියේදී ඊශ්‍රායලයට ඍජුවම ගනුදෙනු කරන්න සිද්ධ වෙන යම් වාතාවරණයන් අනිවාර්යයෙන්ම ඉස්මතු කරනවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම තමයි මේ විශේෂ අවස්ථාවේ විශේෂ කතාවක් දීලා තිබුණා ජෙරඩ් කූෂ්නට. ඔහු ට්‍රම්ප්ගේ බෑණනුවන් කියලා අපි දන්නවා. විතරක් නෙවෙයි දවල මන්දිරේ ට්‍රම්ප්ට ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් හැටියටත් ඔහු කටයුතු කරනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කටයුතු වලට වගේම ලෝකයේ අනිකුත් රාජතාන්ත්‍රික ප්‍රශ්න විසඳීම සඳහා මේ ජෙරඩ් කූෂ්න කැපී පෙනෙන නායකත්වයක් දෙන්න පටන් අරන් තිබෙනවා කියන එක අපි දන්නවා. මෙහිදී ඔහුගේ කතාවේදී ඔහු සඳහන් කරලා තිබුණා හමාස් නිරායුධ කිරීම අනිවාර්ය වෙනවා මේකත් එක්කම කියලා. ඒ වගේම තමයි අවිභාර දීමට කැමති හමාස් ත්‍රස්තවාදීන්ට සාමය ලබා දීමට, සමාව ලබා දීමට තියෙන සැලැස්ම ගැනත් ඔහු විසින් ඉලිදරව් කරලා තිබුණා. ගාසා තීරයට ගුවන් තොටුපළක්, ඒ වගේම වෙනම වරායක් වැනි ඔහුගේ ඉදිරි දර්ශන පිළිබඳව, ඒ වගේම මේ සුන්බුන් ඉවත් කිරීම ගැන ඒවා කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා යම්කිසි තාක්ෂණික වැඩපිළිවෙලක් සහිත යෝජනාවක් සහ විසඳුම් රාශියක් ඔහු ඉදිරිපත් කරලා තිබුණා ඔහුගේ කතාව තුළ. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දැනටමත් මේ විදිහේ යාන්ත්‍රණය නැත්නම් කමිටු දෙකක් ක්‍රියාත්මක වෙනවා මේ ගාසා තීරයේ ප්‍රශ්නය විසඳීම සඳහා. එකක් තමයි ගාසා තීරයේ අර අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඉන්න එකට තාක්ෂණික කමිටුව කියලාත් කියනවා. මේ අයත් ඉන්නවා. ඒ වගේම දැන් මේ ට්‍රම්ප් අලුතෙන් අද පත් කරපු මේ සාම මණ්ඩලය කියන එකක් තියෙනවා. මේ සාම මණ්ඩලයේ මේ අවස්ථාවේ තියෙන මූලික පරමාර්ථයක් තමයි ගාසා තීරයේ ප්‍රශ්නය විසඳීමට මැදිහත් වීම. ඒ විතරක්ම නොවේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලෝකයේ විවිධ ප්‍රශ්න සඳහා මේක ඍජුවම මැදිහත් වෙන්න යනවා කියන එක තමයි දැනට කෙරෙන සාකච්ඡා වලින් පේන්නේ. දැන් මෙහිදී අපි විසින් අවධානය දිය යුතු දෙයක් තමයි ඊශ්‍රායලය යම්කිසි විදිහකට මෙච්චර කාලයක් කරදර වුණේ ඔය කියන අර තාක්ෂණික කමිටුවට ගාසා තීරයේ අන්තර්වාර පාලනය බාර ගන්න යන කමිටුව සම්බන්ධයෙන් උනාට දැන් මෙතනින් එහාට ලොකුම ඔලුව කැක්කුම වෙන්න යන්නේ ඒකටත් වඩා මෙන්න මේ සාම මණ්ඩලයයි කියන එක පැහැදිලි. දැනටමත් විශාල මුස්ලිම් බහුතර රාජ්‍යයන් සංඛ්‍යාවක් මේකේ ඉන්නවා. ඒ වගේම මේ වන විටත් ඔවුන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා ලබන සතියේදී රෆා පිවිසුම දෙපැත්තෙන්ම විවෘත කරන්න ඕනි කියලා. ඊශ්‍රායලට මෙතනදිත් ප්‍රශ්නයක් තියෙනවා. තවමත් එක ප්‍රාණපකරුවෙක්ව හමාස් ත්‍රස්තවාදීන් විසින් නිදහස් කරලා නැහැ. මේ පිළිබඳව සාකච්ඡා කරන්න නෙතන්යාහු අද නිවේදනය කරලා තිබුණා. ලබන සතියේ විශේෂ කැබිනට් රැස්වීමක් සූදානම් කරලා තිබෙනවා කියලා. විශේෂයෙන් අපිට පේනවා ඊශ්‍රායලයේ කැමැත්තක් නැහැ කියලා මේ අවසාන ප්‍රාණපකරුවාගේ සිරුර බාර දෙන තුරු රෆා මාර්ගය විවෘත කරන්න. නමුත් දැන් මේ අලුතෙන් පත් කරපු සාම මණ්ඩලය ඒක ඉල්ලා සිටිනවා නම් වෙනතට වඩා තරමක් බැරෑරුම් ලෙස මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් අභියෝගයක් වෙනවට කිසිම සැකයක් නැහැ මේක. ඒ නිසා සෑහෙන කාලයක් තිස්සේ ඉඳලම මම ඔබට පෙන්වා දීපු කාරණාවක් තිබෙනවා. යම්කිසි දවසක
ලෝක සංවිධානයක් ගොඩනගෙනවා ඊශ්‍රායලයට එරෙහිව කියලා. දැන් මේ දේවල් වලින් අපිට පේන්න තියෙනවා මේක ක්‍රමයෙන් කොහොමද ගොඩනැගීගෙන එන්නේ කියලා. තවමත් ඊශ්‍රායලයට එරෙහිව ගොඩනැගෙන අවසාන ලෝක සංවිධානය මේක කියලා කියන්න බෑ. නමුත් මේ දේවල් යම් කිසි විදිහක ඉඟිපල කරනවා අපට ඉදිරියේදී ඊශ්‍රායලයට මුහුණ දෙන්න සිදුවෙන අනිවාර්ය තත්ත්වයක් සම්බන්ධයෙන්. මෙතරම් කාලයක් ඊශ්‍රායලය මේ ප්‍රශ්නේදී සත්කාරකත්වය ලබා දීපු රටවල් වලට කෙලින්ම සමහර දේවල් කිව්වා. ඔවුන් හමාස් සංවිධානයට ඒක ඍජුවම දැනුම් දුන්නා. හමාස් සංවිධානයෙන් දෙන පිළිතුර ඊශ්‍රායල් සමහර විට බාරගත්තා, සමහර විට බාරගත්තේ නැහැ. ඊශ්‍රායලට මේ යාන්ත්‍රණය හරහා බොහොම පහසුවෙන් මෙතෙක් කාලයක් ක්‍රියා කරන්න පුළුවන්කම ලැබිලා තිබුණා. හැබැයි මෙතනින් එහාට තත්ත්වය වෙනස් වෙන්න යනවා. මේ වෙන විට කටාර් සහ ඊජිප්තුව හරහා නොවේ. මෙන්න මේ සාම මණ්ඩලය විශාල රටවල් ප්‍රමාණයක් එකතු වෙලා හදපු මෙන්න මේ සංවිධානය ඊශ්‍රායලයට යම්කිසි ඉල්ලීමක් කළොත්, යම්කිසි අනකිරීමක් කළොත්, සමහර විට කොන්දේසි පනවන්න පවා ක්‍රියාත්මක වුණොත්, ඒ වගේම තමයි ඊශ්‍රායලයට එකඟ වෙන්න බැරි සමහර දේවල් ඕන් කරන්න පටන් ගත්තොත් ඊශ්‍රායලට අර කටාර් ඊජිප්තුව සහ තුර්කියත් එක්ක වැඩ කළා වගේ නෙමෙයි, ඊට වඩා පැහැදිලිවම අමාරු වෙන්න යනවා. මේ නිසාම වෙන්න ඇති සමහර විද්වතුන් තමුන්ගේ අදහස් පළ කරනවා. අපි දැක්ක මේක නිකන් හමාස් ත්‍රස්තවාදී සංවිධානයට නැවත පිපිදීමක් ලබා දීම සඳහා සිදුවෙන යම්කිසි ගමන් මගක ආරම්භයද කියලා. කොහොම නමුත් අපි දන්නවා මෙතන අනිවාර්යෙන්ම හමාස් ත්‍රස්තවාදීන් අවිභාර දිය යුතුයි. ඇමරිකාවේ සහාය අනිවාර්යෙන් මේ අවස්ථාවේදී ඊශ්‍රායලට ලැබෙනවා හමාස් සංවිධානය විසිරුවා හැරීම සම්බන්ධයෙන්. ඒක තමයි ඊශ්‍රායලයේ බලවත්ම කොන්දේසි වලින් එකක්, ඉල්ලීම් වලින් එකක් වෙන්නේ. හැබැයි හමාස් සංවිධානය විතරක් නොවේ මේ ගාසා තීරය සහ බටහිර යුරෝපය එහෙම නැත්නම් ඊශ්‍රායලයේ යුදයාව හා සමාරිය කියන කලාපය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න. හොඳම උදාහරණයක් හැටියට මේ අය දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා ඉදිරියේදී ඔවුන්ගේ මේ ගාසා තීරයේ ප්‍රශ්නයට ඔවුන් දෙන්න යන නායකත්වය සහ මැදිහත් වීම පලස්තීනයට වෙනම රාජ්‍යයක් කියන ඉලක්කය අරබයා තමයි සිදු වෙන්න යන්නේ කියලා. මේක ප්‍රශ්න රාශියක් එක්ක ගැට ගැහිච්ච කාරණාවක් කියන එක අපි දන්නවා. ඊශ්‍රායලය මේ වන විටත් ඔය බටහිර යුර කියලා ඔවුන් මේතෙක් කාලයක් හඳුන්වපු විද්‍යාව හා සමාරිය දැන් තමුන්ගේම රටේ ස්වෛරී ඊශ්‍රායලයට අයිති කලාපයක් හැටියට නම් කරන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී පලස්තීන රාජ්‍යයක් බිහි වෙන්න යනවා නම් ඊශ්‍රායලය මේක අතාරින්න සූදානම්ද කියන එක අපිට සාකච්ඡා කරන්න වෙනවා, බලන් ඉන්න වෙනවා. ඒ වගේම මේ තරම් කාලයක් පලස්තීනවරු එක එල්ලේම ඉල්ලා හිටිය විශේෂයෙන්ම තුර්කිය වැනි රටවල් පවා සහාය දුන්න මේකට යෙරුසලම තමයි මේ නව රාජ්‍ය අගනුවර වෙන්න ඕනි කියලා. සමහර විට ද්විරාජ්‍ය කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න මේගොල්ලෝ බලපෑම් කරන්න පුළුවන්. මේ වන විට ඊශ්‍රායලය ඒකත් යම්කිසි විදිහකට ප්‍රතික්ෂේප කරන තැනකයි ඉන්නේ. මේක යම්කිසි විදිහකට ගොඩින් බේරගන්න පුළුවන් වෙනවා මේ අය එකඟ වුණොත්. යෙරුසලම වෙනුවට ඔය කියන ඊනියා පලස්තීන රාජ්‍ය අගනුවර හැටියට රමල්ලා නගරය පිළිගන්න බාරගන්න උන් කැමති නම්, මොකද දැනටමත් පලස්තීන අධිකාරියේ පරිපාලන කටයුතු කෙරෙන්නේ මේ ප්‍රධාන නගරය වන රමල්ලා හරහායි. එහෙම වුණොත් යම්කිසි විදිහකට ඊශ්‍රායලට මේ පලස්තීන රාජ්‍යයකට විරුද්ධ වීම නැවත සලකා බලන්න පුළුවන්. ඒක විරුද්ධ නොවි අතෑරලා දාන්න පවා පුළුවන්කමක් ලැබෙයි. එහෙම වුණොත් ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි ඊශ්‍රායලය මේ වන විට මේ පළාතේ ජනාවාස ඉදි කරමින් යනවා. මෙන්න මේ ජනාවාස වලට මොකද වෙන්නේ කියන එක. ඉතින් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මෙතන මේ ප්‍රශ්න රාශියක් ගැට ගැහිලා තියෙන තත්වයක්. මේක ඉදිරියේදී මේ දේවල් වලට විසඳුම් හොයන්න යනකොට මෙතරම් කාලයක් ඊශ්‍රායලයේ හිටපු ස්ථාවරත්වයේ තවදුරටත් ඊශ්‍රායලට ඉන්න පුළුවන් වෙයිද? එහෙම ඉන්නවා නම් ඊට විරුද්ධව කොයි වගේ අභියෝගයකට පීඩනයකට ඊශ්‍රායලයට මුහුණ දෙන්න වේද කියන පිළිබඳව දැන් වන විට සැක මතුවෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේ වන විට ඊශ්‍රායලට කිසිසේත්ම ඊශ්‍රායලයේ බලාපොරොත්තු නොවුණු ඒ වගේම උන්ට පිළිගන්න බැරි දෙයක් සිදු වෙමින් තිබෙනවා. ඒ තමයි අර තාක්ෂණික කමිටුවේත් මේ වන විට කටාරය සහ තුර්කිය ඉන්නවා. ඊට අමතරව මේ සාම මණ්ඩලයේත් කටාර් සහ තුර්කිය කියන රාජ්‍යයන් දෙකම ඉන්නවා. ඒ නිසා ඊශ්‍රායලය මොන විදිහට ප්‍රතික්ෂේප කරන්න හැදුවත් කටාරය සහ තුර්කිය කොහොම හරි අවස්ථාව පාදගෙන තියෙනවා ට්‍රම්ප් හරහා මේ ගාසා තීරයේ ප්‍රශ්නයට දිගින් දිගටම දායක වෙන්න සහ මැදිහත් වෙන්න. ඊශ්‍රායලයේ ප්‍රබලවම නගන එක හඬක් තමයි මේ රටවල් දෙකේ හමුදාවන්ට ගාසා තීරයේ පිහිටුවන්න යන ස්ථායීකරණ බලකායට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒකත් දැන් යම්කිසි විදිහක අභියෝගයකට ලක් වෙලා තිබෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. සමහර අය මේ වෙන විටත් පෙන්වා දෙන්න උත්සාහ කරලා තිබුණා ඊශ්‍රායලයේ දිගින් දිගටම හමාස් ත්‍රස්තවාදී සංවිධානය විතරක්ම නොවේ පලස්තීන අධිකාරිය පවා ප්‍රතික්ෂේප කරන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඊජිප්තුව සහ කටාර් කියන රාජ්‍යයන් වලට ඒ රික්තකය පිරවීම සඳහා මේ ස්ථානයට මැදිහත් වෙන්න, මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කියලා. තවත් විදිහකට කියනවා නම් ඊශ්‍රායලයේ පලස්තීන අධිකාරිය සම්බන්ධයෙන් දක්වපු දැඩි ප්‍රතිපත්තිය නිසා තමයි තුර්කියට සහ කටාර් කියන රාජ්‍යයන්ට ඒ අවස්ථාව හම්බුනේ කියලා.
ඉතින් තවමත් හරියටම ගොඩාක් දුර අනාගතයක් සම්බන්ධයෙන් පුරෝකථනය කරන්න අමාරුයි මේ අවස්ථාව වන විටත් යම් දේවල් තවමත් සැකසෙමින් තිබෙන්නේ, තාම එජස් වෙමින් තිබෙන්නේ. අපි බලාගෙන ඉමු අනිවාර්යෙන්ම ඉදිරි දින කිහිපය තුළ සමහර විශේෂ දේවල් සිදුවීමට නියමිතයි. ඒ වගේම නාලිකාවක් හැටියට මේ සම්බන්ධයෙන් ඔබව දිගින් දිගටම දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට මේ වාර්තා වුණු විශේෂ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කෙටි පසුබිම් දැනුමක් ඔබට ලබා දෙන්නයි අපිට උවමනා වුණේ. එමනම් අද රාත්‍රී නැවත ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන සමුගෙන යනවා අපි ඔබේ ආදරණීය නාලිකාව People's TV. මම ස්ටැන්ලි රොයිස්ටන්. Subscribe us for more details.